විශේෂඥ වෛද්‍ය පෙරාල රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලේෂා වාදසිංහ අද අපි වසරේ හැම මාර්තු 14 දිනම ලෝක නිද්‍රා දිනය සමරනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද අපි දන්නවා ගොඩාක් අපේ සමාජය තුල නිින්ද කියන එකට නිසි ස්ථානය ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ නැහැ. නමුත් නිින්ද කියන්නේ අපේ ජීවිතයක් සෞඛ්‍යමත් ජීවිතයක තියෙන ප්‍රධාන අංග තුන වන එක්සර්සයිස් නැත්නම් ව්‍යායාම පෝෂදායී ආහාර සහ නිින්ද කියන ප්‍රධාන අපි කියන 3 pillars of health කියලා ඒ ප්‍රධාන කුළුණු තුනෙන් එකක්. නමුත් ඒක අපි ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි ලෝක නිින්ද දිනයේදී අපි දන්නවා අපි නිින්ද කියන්නේ මනස සහ ශරීරය නිරෝගීමත්ව තියාගන්න අපිට අත්‍යවශ්‍ය අංගයක්. අපි හැමෝම අපේ ජීවිත කාලයෙන් අපි ලයිෆ් ස්පෑන් එකෙන් තුනෙන් එකක් නිින්දට අපි වැය කරනවා. ඒක නිකන් හේතුවක් නෙමෙයි මේක ඉතා වැදගත් හේතුවක් නිසා. ඉතින් අපි නිින්ද ගැන කතා කරනකොට නිින්දේ වැදගත්කම අපි දැනගන්න ඕනේ. ඇයි අපිට නිින්ද වැදගත්? ඒතර නිින්ද අපිට අපේ ඉගෙන ගන්න දේවල් අවධාරණය කිරීමට මතක ශක්තිය ධාරණය කර ගැනීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම පාසල් ළමුන්ට සහ වැඩිහිටියන්ට ඒක අවශ්‍යයි. තවත් අපි නිදාගත්තාම අපේ ශරීරයේ කරන ක්‍රියාකාරකම් ඉතාම අඩු වෙනවා. එතකොට අපි එනර්ජි කන්සර්ව් කරනවා. අපේ ශරීරය අපි කියනවා නැවත පුනර්ජනනයට පත් වෙනවා මේ නිින්ද කියන අවස්ථාවේ. ඒ හින්දා නිින්ද කියන එක ඉතාමත්ම වැදගත්. නිින්ද වැදගත් වෙන අපි කරුණු ගත්තොත් එකක් අපිට එදිනෙදා ජීවිතයේ ඉතා හොඳ ඵලදායීතාවයක් ලබා ගැනීමට රටට ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකි වෙනවා සුවදායී නිින්දක් සමග. දෙවැනි එක අපේ ශරීර සෞඛ්‍යය. අපිට හොඳ නිින්දක් නැත්තම් ස්ථූලභාවය ඇති වෙන්න පුළුවන්. අපිට අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝගය, හෘද වස්තු හා සම්බන්ධ රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් අවම කරගන්න පුළුවන් අපිට සුවදායී නිින්දක්. ඊට අමතරව අපේ මානසික මට්ටම අපිට විෂාදීය මානසික ආතතිය වැනි ප්‍රශ්න වලින් වැළකෙන්න පුළුවන් සුවදායී නිින්දක් අපිට ලැබෙනවා නම්. ඉතින් අපි මෙවර තේමාව යටතේ අපි ස්ලීප් හයිජීන් එහෙම නැත්නම් නිින්දේ හොඳ සෞඛ්‍ය පුරුදු කියන එක ඊ타මත්ම අවධාරණයට පත් කරනවා. ඉතින් අපි කලින් කතා කරා වගේ නිින්ද අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපේ ජීවිතයෙන් තුනෙන් එකක් අපි නිින්දට වැය කරන්නේ. එතකොට අපි නිින්දේදී අපේ වර්ධනය සිද්ධ වෙනවා, මතක ශක්තිය ධාරණය සිද්ධ වෙනවා. එතකොට අපේ ශරීරය නැවත පුනර්ජනනයටපත් වෙනවා. අපිට මානසික සහ ශාරීරික අලර්ට්නස් එක අපේ වැඩි වෙනවා. අපිට පහුවෙන්දා හරි ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න, ප්‍රබෝධයෙන් වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒවන් සුව නිින්දක් ලබා ගන්නේ කොහොමද කියන එක කතා කරොත් අපි දන්නවා අපි ඒ නිදාගත යුතු පැය ප්‍රමාණ තියෙනවා. ඒක එක එක වයස් කාණ්ඩවල වලට අනුව එක එක පැය ප්‍රමාණවල් ගත වෙනවා අපිට නිින්ද ලබා ගැනීම සඳහා. එතකොට උදාහරණයක් ගත්තොත් කුඩා දරුවෙක් පැය 12ක් 16ක් විතර ප්‍රමාණයක් පළවෙනි අවුරුද්ද ඇතුළත නිදා ගන්න ඕනි සුවදායී නිින්දක් ලබා ගැනීම සඳහා. නමුත් වැඩිහිටි කට්ටියට අඩුම ගානේ පැය 7ක් සුවදායී නිින්දක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒතර අපි හොඳට නිදාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එතකොට අපි දන්නවා අපි සුවදායී නිින්දක් ලබා ගත්තේ නැත්නම් පහුවෙන්දට අපේ ඇටෙන්ෂන් අපිට දේවල් වලට අවධානය යොමු කරගන්න අපහසුයි. එතකොට අපේ විශේෂයෙන්ම මාර්ග අනතුරු වලට මේක හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟට අලුත් දේවල් ඉගෙන ගැනීමට මේක බාධාවක් වෙන්න පුළුවන්. ඊළඟට අපේ අතින් සිදුවන වැරදි වැඩි වෙන්න පුළුවන්. ඊළඟට වැඩ කරන තැන සිදුවන ඇක්සිඩන්ට්ස් වැඩි වෙන්න පුළුවන්. වාහන අනතුරු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම නිසා අපිට අසනීප හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එක හැදෙන්න පුළුවන්. හෘද වස්තු ආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන්. දියවැඩියාව හැදෙන්න පුළුවන්. ඊළඟට මම කලින් කිව්වා වගේ අපේ මානස ආශ්‍රිත රෝග අපිට විෂාදිය හැදෙන්න පුළුවන්, ආතතිය හැදෙන්න පුළුවන්. අන්තිමේදීම අපේ ජීවන කාලය කෙටි වෙන්නත් පුළුවන්.
එතකොට හොඳ සෞඛ්‍ය පුරුදු අපි කොහොමද ඇති කරගන්නේ? අපි මේකට කියනවා නින්දේ රූටීන් එකක්. හැමදාම එකම ක්‍රියාපටිපාටියක් අපි ගත කරන්න ඕනි. ඊළඟට අපේ නිදා ගන්න පරිසරය එන්වයරන්මන්ට් එක සුවදායී වෙන්න ඕනි. ඊළඟට අපේ නිින්ද අපිට බාධා කරන දේවල් වලින් අපි වැළකීලා සිටින්න ඕනි. එතකොට මෙන්න මේ අවස්ථා අපිට කරන්න පුළුවන් හැමදාම එකම වෙලාවට ඇඳට යාම, එකම වෙලාවට ඇහැරීම, නිදා ගන්න ගියාට පස්සේ ඇඳේ පෙරලි ඉන්නේ නැතුව ඒ නිදිමත අවස්ථාව ආවහම නිදා ගැනීමට යෑම, නිින්දට පැය 2කට පෙර ටීවී ස්ක්‍රීන් ෆෝන් වලින් බැහැරවීම, කැෆේන් වැනි කෝපි වැනි දේවල් වලින් අපි වැළකී සිටීම, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට අපිට පොඩි එක්සර්සයිස් එකක් කරන්න පුළුවන් නිදා ගන්න කලින්. ඊළඟට අපේ නිදා ගන්න ස්ථානය ගොඩාක් සීතල නම් ඒත් අපිට සුවදායී නිින්දක් නැහැ. ගොඩාක් රස්නේ නම් ඒත් අපිට සුවදායී නිින්දක් නැහැ. එතකොට පරිසරයේ ටෙම්පරේචර් එක හරියන්න ඕනේ. ගොඩාක් ශබ්දකාරී විය යුතු නැහැ. මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් සුවදායී නිින්දක් අපිට ළඟා කරගන්න. එතකොට අපි නිදා ගන්න රෙඩි වෙන්න ඕනි. පරිසරය ලෑස්ති කරගන්න අපි ලෑස්ති කර ගැනීම සිද්ධ කරගන්න ඕනි සහ නිදා ගන්න ඕනි. ඒ පියවර තුනෙන් අපිට සුවදායී නිින්දක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ තුලින් අපිට අර කලින් කතා කරපු සියලුම හොඳ දේවල් අපේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් සහ ඵලදායී මිනිසෙක් අපිට පත් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් කරලා අපිට හොඳ නිින්දක් නැත්තම් එතකොට අපිට නිින්ද ආශ්‍රිත රෝගාබාධයක් තියෙනවද කියන එක අපි කලින් අඳුනා ගන්න පුළුවන්. දැනට අපි මේ නිින්ද ආශ්‍රිත රෝගාබාධ වලින් සාමාන්‍යයෙන් 3න් එකක් විතර අපිට යම් කිසි ආකාරයක නිින්ද ආශ්‍රිත රෝගාබාධයක් තිබ්බත් මේක අඳුනා ගන්න හරිය අපහසුතාවයක් තියෙනවා. මොකද අපි දන්නේ නැහැ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් කොහොමද අපි ඒක අඳුනගන්නේ? අපිට උදේට නැගිට්ටාම ඉස්ලාම මුලින්ම අපි නිදාගන්න ගියාම අපිට නිින්ද යන්නේ නැත්තම් අපි ඇඳේ පෙරලි පැයක් දෙකක් ඉන්නවා නම් එන්නේ එතකොට ගැටලුවක් වෙනවා. අපි කලින් කතා කරපු හොඳ සෞඛ්‍ය පුරුදු කරලත් අපිට නිින්ද යන්නේ නැත්තම් එතකොට ගැටලුවක් වෙන්න පුළුවන්. ඊළඟට රැට නිතර ඇහැරීම, මුත්‍රා පිට කිරීමට ඇහැරීම, හුස්ම හිර වී ඇහැරීම, ඊළඟට ඇහැරුණාට පස්සේ නැවත නිදා ගන්නට නොහැකියාව, උදේට නැගිට්ටාම හරි නිදිමත ගතිය, රිෆ්‍රෙෂ් නැති බව දැනීම, ඊළඟට අපේ බෙඩ් පාර්ට්නර් අපිත් එක්ක ඇඳේ නිදා ගන්න පුද්ගලයා කියන්න පුළුවන් රැට හරියට ගොරවන බව. ඒ ගොරවන එක සහ හුස්ම හිර වී ඇහැරෙන බව ඒ කට්ටියගෙන් අපිට පැමිණිල්ලක් හැටියට එන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට නිින්ද ආශ්‍රිත රෝගයක් තියෙනවද කියන අනුමාන කරන්න පුළුවන්. ඒක අපිට කලින් ටෙස්ට් කරලා දැනගන්න පුළුවන්. එතකොට මොනවාද සාමාන්‍යයෙන් තියෙන කොමන් මේක තමයි නැත්නම් අපේ සුලභම දකින්න එක තමයි obstructive sleep apnea කියන එක ගැන මම විතරක් අද කතා කරනවා. obstructive sleep apnea කියන්නේ අපේ නිදා ගන්න ගියාම අපේ හුස්ම නතර වීම, හුස්ම නැත්නම් හුස්ම හිරවීම කියන රෝගය. මේක ගොරවන හැමෝටම නැහැ. නමුත් මේ රෝගය තියෙන හැමෝම ගොරවනවා. එහෙනම් අපි ගොරවනවා නම් රැයට හුස්ම හිර වී හැරෙනවා නම් උදේට නැගිට්ටාම අපිට නිදිමත ගතිය නැත්නම් රිෆ්‍රෙෂ් නැත්නම් සහ දවල් වරුවේ නිදිමත ගතිය වැඩි නම් අපිට මේ අසනීප තත්ත්වය තියෙනවද කියලා හොයාගන්න ළඟම ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ සම්බන්ධව නිසි පරීක්ෂණ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොයි වගේ කෙනෙකුටද මේක ගොඩක් තියෙන්නේ? මේක අපි දියවැඩියාව uncontrolled diabetes. ඒ කියන්නේ දියවැඩියාව පාලනය වෙන්නේ නැත්නම්, අධිරුධිර පීඩනය පාලනය වෙන්නේ නැත්නම්, වකුගඩු රෝග ගොඩක් තියෙන රෝගීන්ගේ, ස්ථූල රෝගීන්ගේ මේක ගොඩාක් බහුල රෝගයක්. එතකොට මේ වගේ අවස්ථාවලදී මේ වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් මේ සම්බන්ධව අඳුනා ගැනීම සහ පරීක්ෂාපන පවත්වා ගැනීම ඉතා වැදගත්. එතකොට අද අපේ ලෝක නිද්‍රා දිනයේ තේමාව යටතේ හොඳ අපි නිද්‍රා සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් කරගනු යන තේමාව යටතේ අපි සුවදායී නිින්දක් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමට සහ ඒ ආශ්‍රිත රෝගාබාධ තියෙනවා නම් ඉක්මනින්ම අඳුනා ගැනීමට අපි මෙම අවුරුද්දේ අවධානය යොමු කරමු සහ අපි මහ ජනතාව මේ තුලින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කරුණු කාරණා වශයෙන් නැවතත්
ඒවා මතක් කළොත් නිදා ගන්න નિયમિત වේලාවක් තිබීම, ඒ වගේම අවදි වෙන નિયમિત වේලාවක් තිබීම, රාත්‍රී නිින්ද එක දිගට ගත කිරීම සහ දිවා කාලයේ කෙටි නිින්දවල් වලට නොයාම, ඒ වගේම Taman නිදා ගන්නා ඒක නිින්දෙන් අවදි වෙලා බොහෝ වෙලා ඇඳේ ගත කරන්නේ නැතුව නිින්දෙන් පිබිදුණු වහාම තමන්ගේ අනිත් කාර්යයන් සඳහා යොමු වීම, ඒ වගේම නිින්දට ඊට ආසන්නව තේ කෝපි වගේ පාන වර්ග වලින් බැහැරවීම, ඒ වගේම අපි ශාරීරික ක්‍රියාකාරකම් නිින්ද සනීපවත් නිින්දක් ඇති කරනවා කියලා කිව්වට ශාරීරික ක්‍රියාකාරකම් නිදා ගන්න පැය 4ක් විතර ඇතුළත ඊට ආසන්නයේ කිරීමත් නිින්දේ සනීප ආරක්ෂාවට විරුද්ධව යන දෙයක්. එතකොට ඒ වයින් බැහැරවීම, ඒ වගේම නිදා ගන්න ඇඳ වෙනත් දේවල් වලට පාවිච්චි කරනවා. පොතක් කියවන්න, රූපවාහිනිය නරඹන්න, සමහර අය ආහාර පාන ආදිය ගන්න, ඒ වගේ නිදා ගැනීම සඳහා පමණක්ම ඇඳ භාවිතා කිරීම, ඒ වගේම Taman නිින්දෙන් අවදි වීමට උදව් කරන යමක් නිදා ගන්න වහාම සිදු නොකිරීම. උදාහරණයක් විදිහට ඩිජිටල් තාක්ෂණ මෙවලමක් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රූපවාහිනිය නරඹනවා වෙන්න පුළුවන්. ගෘහණියක් නම් සාමාන්‍යයෙන් පිරිසිදු කිරීමේ වගේ එක මහන්සි වෙන කටයුත්තක යෙදීම, ඒ වගේ දේවලුත් නිින්ද පමා කරනවා. ඒ වගේම කෙනෙක් නිින්දට යනවා නම් ආතතියකින්, කනස්සල්ලකින්, ශෝකයකින් වගේ ඒ වගේ දෙයකින් බැහැරවීම. ඒ වගේම නිදා ගන්නා පරිසරය සම්බන්ධයෙන් කලින් වෛද්‍යතුමිය කිව්වා වගේම තමන් නිදා ගන්න ඇඳ ඇතිරිලි කොට්ටමෙට්ට ඒවා සාමාන්‍යයෙන් හොඳ නිින්දකට සුදුසු තත්ත්වයේ තිබීම. ඒ වගේම නිදා ගන්නා කාමරය උෂ්ණ සීතල ඒවා සමව තියෙන මදුරු කරදර සහිත රහිත කාමරයකින් යුක්ත වීම. ඒ වගේම නිින්දට වැටුණට පස්සේ කෙනෙක් ඉදිරි දිනය ගැන කල්පනා කිරීම, මනස වෙහෙසවන වගේ කාර්යයන් වල නිරත වෙනවා නම් ඒ වයින් බැහැරවීම. ඔය ආකාරයෙන් තමයි මේ ස්ලීප් හයිජීන් ඉන්ඩෙක්ස් එක අපි කතා කරන්නේ. මේ ස්ලීප් හයිජීන් ඉන්ඩෙක්ස් එක මේ ආකාරයෙන් සිංහලට පරිවර්තනය කරලා ඒ වගේම ඒකේ සංස්කෘතියට අනුගත කිරීමක් කරගත්තා. මම කලින් කිව්වා වගේම මේ පරීක්ෂණය සිදු කරේ ව්‍යාප්තිය සෙව්වේ බස්නාහිර පළාතේ. අනුගත කිරීමේ සිදු කරේ රුහුණු වෛද්‍ය පීඨයේ. එතකොට මගේ පරීක්ෂණයේ නිර්දේශ විදියට මට ඉදිරිපත් කරන්න පුළුවන් එතන ස්ලීප් හයිජීන් නිින්ද සනීප ආරක්ෂාව 47ක් පමණ පුවර් ස්ලීප් හයිජීන්. ඒ කියන්නේ නිින්ද සනීප ආරක්ෂාවේ මද බව වෛද්‍ය ශිෂ්‍යයන් අතර තියෙනවා. මේක ලෝකයේ අනිත් රටවල් වල කරපු පරීක්ෂණත් එක්ක අනුගතව පවතින්නේ. එතකොට නිින්ද සනීප ආරක්ෂාව කියන දෙය තව සම්බන්ධතා එක්ක බැලුවන් පස්සේ බොඩි පේන් එක, ශරීරයේ කැක්කුම, ඒ වගේම මානසික තත්වල අඩු බව, ඒ වගේම කෙනෙක් ඇඳ භාවිතා කරනවා නම් අධ්‍යාපන කටයුතු කිරීමට එයාගේ ස්ලීප් හයිජීන් එක අඩුයි. ඒ වගේම ෆිසිකලි ඉනැක්ටිව් නම් කෙනෙක් ඒත් නිින්දේ සනීප ආරක්ෂාවත් එක්ක අඩුයි. ඒ වගේම ඉන්ටර්නෙට් නිතරම භාවිතා කරනවා නම්, ස්ක්‍රීන්ස් නිතරම භාවිතා කරනවා නම් ඒකත් නිින්දේ සනීප ආරක්ෂාවත් එක්ක නිින්දේ සනීප ආරක්ෂාව අඩු වීමට තුඩු දෙන කාරණා විදියට මම සමීක්ෂණය සොයාගත්තා.